දැන් ඔය දානවනේ සිංහල මාධ්‍යයෙන් දිස්ත්‍රික් ප්‍රථමයා, ඉංග්‍රීසි මාධ්‍යයෙන් දිස්ත්‍රික් ප්‍රථමයා, එහෙම ඒවා නෑ බං. හරිද? මේ මීඩියම් වයිස් රෑන්ක් දෙන සිස්ටම් එකක් නෑ. දිස්ත්‍රික් ෆස්ට් නම් ඌ දිස්ත්‍රික් ෆස්ට්. ඌ ටැමිල් මීඩියම් හරි හිටපන්කො බර්ගර් කියලා අලුත් මීඩියම් එකක් ආවා කියලා. ඌ ඒක නේ ඌ ඒකේ. ඌ දිස්ත්‍රික් ෆස්ට් එච්චරයි. මේ අරාබියේ කියලා ඌ අරාබියේ දිස්ත්‍රික් ෆස්ට් නෙමෙයි. ඌ දිස්ත්‍රික් ෆස්ට්. ඒතර සිංහල මාධ්‍ය ප්‍රථමයා, ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රථමයා කියලා එකක් නෑ. ඌ දිස්ත්‍රික් ෆස්ට් නම් දිස්ත්‍රික් ෆස්ට්. සෙකන්ඩ් එක නම් සෙකන්ඩ්. එච්චරයි. අමුතුවෙන් ආය මේ කියන එක දිස්ත්‍රික් ෆස්ට් කියලා ගහලා යටින් ගහන්න ඕනේ නෑ සිංහල මාධ්‍ය කියලා. සිංහල ඒක නේ ගොන් කතාවක්. මොකද ඔය සිංහල මාධ්‍ය කියලා පළවෙනි හෑන්ඩ් බිලේ ගැහුවට දෙවෙනි හෑන්ඩ් බිලේ සිංහල මාධ්‍ය නෑ. ඒකයි වෙන්නේ. මුලින් ගහනවා සිංහල මාධ්‍ය කියලා ඊළඟ හෑන්ඩ් බිලේ සිංහල මාධ්‍යයක් නෑ. ඒක හෙනම බොරු කතාවක්. සිංහල මාධ්‍ය ප්‍රථමයා කියන එක. ඒතර යකෝ අර පළවෙනිය වෙච්ච කොල්ලට මොකක්ද හිතෙන්නේ කියපන්කෝ. දෙවෙනියෙක් ගැන කියනවා, දෙවෙනි තුන්වෙනි ගැන කියනවා ඌ පළවෙනියා. අර පළවෙනි වෙච්ච කාට කරන අසාධාරණ එක. ඔය විදිහට ඕක ගියොත් එහෙම තව ටික දවසකින් වදිනවා ගෑනු ළමයින්ගෙන් දිස්ත්‍රික් ෆස්ට්, පිරිමි ළමයින්ගෙන් දිස්ත්‍රික් ෆස්ට්, වම් අතින් ලියන කායුන්ගෙන් දිස්ත්‍රික් ෆස්ට්, දකුණු අතින් ලියන උන්ගෙන් දිස්ත්‍රික් ෆස්ට් කියලා. එහෙමත් වැඩි. එහෙම නැත්නම් දැන් හිතන්නකෝ දැන් අපේ ක්ලාස් එකේ ඉන්න උඩම රෑන්ක් එක තියෙන්නේ 6 නේ. දැන් අපේ ක්ලාස් එකේ ගත්තොත් උඩම රෑන්ක් එක 6. එහෙනම් මම කියනවා අපේ පන්තියේ දිස්ත්‍රික් ෆස්ට් මේ. ඌ 6 හැබැයි. මට කැන්ප්ලෝ මූ අපේ පන්තියේ දිස්ත්‍රික් ෆස්ට්. මොකද එතනින් එහෙම මට වැඩක් නැහැ නේ. මම මගේ අමුතුම නිර්ණායකයක් හදලා තියෙන්නේ. මේවා නිකන් අර අමුතු නිර්ණායක. මට හිතා ගන්නවත් බෑ මොකද සිංහල මාධ්‍ය දිස්ත්‍රික් ෆස්ට් කියලා කියන්නේ කියලා. එතකොට ඒකනේ